සුබ දවසක් සියලු දෙනාටම Community Outreach Project YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. Smart Money Safe Future මාතෘකාව යටතේ මේ වීඩියෝ එකෙන් මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ Treasury Bills නැත්නම් T-bill scam. ඉතින් T-bill scam A to Z මම මේ වීඩියෝ එක ඔස්සේ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. බුද්ධිමත් ආයෝජනයක් කරහා ඔබේ සිහින සැබෑ කර ගැනීමට ඔබ සූදානම්ද? එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න. ආයෝජනයේ එක් ආකාරයක් තමයි මම මේ වීඩියෝ එකකින් අද ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ තමයි භාණ්ඩාගාර පිල්පත්. Treasury bills නැත්නම් T-bills. මොකක්ද මේ භාණ්ඩාගාර පිල්පතක් කියලා කියන්නේ? රජය විසින් කෙටිකාලීන මුදල් අවශ්‍යතාවයන් සඳහා නැත්නම් කෙටිකාලීන වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා නිකුත් කරන ආයෝජන උපකරණය. මෙය කෙටිකාලීනයි කියලා කියන්නේ භාණ්ඩාගාර පිළිපතක් සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ දින 91ක් 182ක් හෝ 364කට. අනෙක් විදිහට කිව්වොත් මාස 3කට මාස 6කට හෝ අවුරුද්දකට. අපි ඊළඟට කතා කරමු මේ T-bills වල වාසි මොනවද කියලා. T-bills වල තියෙන ප්‍රධානම වාසිය තමයි withholding tax එකෙන් නිදහස් වෙන්න. ඔයාලා හැමෝම දන්නවා අපි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනකොට අපිට 105ක tax එකක් වදිනවා. හැබැයි මහ බැංකුව විසින් නිකුත් කරන මේ භාණ්ඩාගාර පිල්පත් වල ආයෝජනය කරාට අපිට ටැක්ස් එකක් වදින්නේ නැහැ. අපි ටැක්ස් එකෙන් නිදහස් වෙනවා. ඊළඟ එක තමයි ආරක්ෂිත ආයෝජන. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික කරලා තියෙන හන්දා මෙහි අවදානම අඩු වෙනවා. ස්ථිර ආදායමක් ලැබෙනවා. කෙටිකාලීන ආයෝජනය. ඒ කියන්නේ කාලය කෙටි නිසා මුදල් කල්තබා ගැනීමට සුදුසු වෙන. ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රවශීලතාවයේ ඉහළ මට්ටමක පවතී. ඒ කියන්නේ අපි අද මිලදී ගත්තොත් අපිට හෙට විකිණීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ හිමිකාරීත්වය පවරන්න පුළුවන්. මාරු කරන්න පුළුවන්. අනෙක් පැත්තට අපි ගත්තොත් එහෙම ඕනෑම මූල්‍ය ආයතනයකට ඇපයකට තියලා මුදල් ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු භාණ්ඩාගාර පිල්පත්වල ආයෝජනය කරන්න කොහොමද කියලා. අපි වගේ සාමාන්‍ය පුද්ගලයන්ට මහ බැංකුවට එකපාර ගිහිල්ලා මුදල් ආයෝජනය කරන්න බෑ. ඒකට මහ බැංකුවේ ලියාපදිංචි බලයලත් ආයතන තියෙනවා. අපි ඒ ආයතන වලට කියනවා ප්‍රාථමික බලයලත් අලෙවිකරුවන් කියලා. ඒ හරහා තමයි අපිට භාණ්ඩාගාර පිල්පත්වල ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ මේ වෙන විට ප්‍රාථමික බලයලත් අලෙවිකරුවන් 11ක් ඉන්න. බැංකු වෙනත් මූල්‍ය ආයතන මේ අතර වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් අපි හැමෝම දන්න BOC බැංකුව, People's බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඒ වගේම Entrust Securities PLC, Wealth Trust Securities, Equity Securities Limited වගේ ආයතන මෙහි ඇතුළත් වෙනවා. මම වීඩියෝ එක මුලදීම කිව්වා භාණ්ඩාගාර පිල්පත් නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා. අපි දැන් බලමු වර්තමාන තත්ත්වය. ඒ කියන්නේ 2025 වෙන විට මහ බැංකුවේ නවතම පොලි අනුපාත දත්වයන් පිළිබඳ. මාස 3 භාණ්ඩාගාර පිල්පත් සඳහා 7.55ක පොලි අනුපාතයක් මේ වන විට තියෙනවා. ඒ වගේම මාස 6ක භාණ්ඩාගාර පිල්පත් සඳහා 7.73ක පොලි අනුපාතයක් තියෙනවා. ඒ වගේම අවුරුද්දක භාණ්ඩාගාර පිල්පත් සඳහා 7.94ක පොලි අනුපාතයක් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක හරහා Treasury bills
නැත්තම් භාණ්ඩාගාර බිල්පත් ගැන පොඩි හරි අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා මගේ අරමුණත් එහෙමයි. ඉතින් මම යෝජනා කරනවා ආයෝජනය කරලා බලන්න භාණ්ඩාගාර බිල්පත් වල. ස්තුතියි.